රයිට් සියලුම දරුවන්ට සුබ දවසක් පුතේ. ඕගොල්ලන්ට විශේෂ වීඩියෝ එකක් අද අරන් එනවා. මොකක්ද මේ වීඩියෝ එක? ඔගොල්ලෝ දන්නවද කොමර්ස් විෂය ධාරාවේ අකවුන්ටිං විෂය කරන ඕනෑම දරුවෙක් අනිවාර්යයෙන්ම ඉගෙනගත යුතු සහ දැනගත යුතු කරුණු පහක් තියෙනවා. ඒ කරුණු පහ නැත්නම් පුතා ඉස්සරහට යන්න බෑ. උදාහරණයක් විදිහට කොමර්ස් කරපු ළමයෙක් වෙන්න පුළුවන්, කොමර්ස් නොකරපු ළමයෙක් වෙන්න පුළුවන්. මේ දෙකොට්ටාසයටම අනිවාර්යෙන්ම මේ කාරණාව දැනගත්තේ නැත්නම් පුතා ඉස්සරහට තියෙන පාඩම් වලට එයාට ඇත්තටම තේරෙන්නේ නැහැ. නිසා අනිවාර්යෙන්ම අලුතෙන් එහෙම සම්බන්ධ වෙන්න ඉන්න දරුවෝ මේ වීඩියෝ එක විශේෂයෙන් අධ්‍යයනය කරලා පන්ති වලට එන්න. හරිනේ. ඉතින් චුට්ටක් අපි බලමු ඒ මොකද්ද කියලා. අනිවාර්යෙන් ඉගෙන ගත යුතු කොටස accounts කරන අය පුතා ගිණුම්කරණයේ මූලිකාංග මූලධර්ම principles තියෙනවා පුතේ පහක් තියෙනවා. එකක් තමයි වත්කම්, අනිත් එක වගකීම්, අනිත් එක හිමිකම්, අනිත් එක ආදායම්, අනිත් එක වියදම් යන ආදී වශයෙන්. right. එතන මෙතනදී මොකද්ද මේ වත්කම් කියලා කියන්නේ? පළවෙනි එක වත්කම් කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක සියලුම සම්පත් තමයි වත්කම් කියලා කියන්නේ. සියලුම සම්පත් කියද්දී ව්‍යාපාරයට ඉඩම සම්පතක්, ගොඩනැගිල්ල සම්පතක්, වාහන සම්පතක්, එතකොට බඩු භාණ්ඩ සම්පතක්, ලී බඩු උපකරණ සම්පතක්, යන්ත්‍ර සම්පතක්, සල්ලි වගේ දේවල් සම්පතක්. එතකොට අපි හිතන්න ව්‍යාපාරයේ කාට හරි ණයක් දීලා තියෙනවා. ණයක් දීලා තියෙන අවස්ථාවක ව්‍යාපාරයට ලැබිය යුතුයි. ව්‍යාපාරයට ලැබිය යුතු නම් එයා ණය ගැතිය පුතා. ණය ගැත්තා. එයා ගැතියෙක් බිස්නස් එකට. අපිට ණය ගැතියේ. එයා ලැබිය යුතු කෙනෙක්. ඒතර එයාත් වත්කමක් සම්පතක්. ඇයි එයාට ණයට දුන්නාට පස්සේ එයාගෙන් ලැබිය යුතුයි. ඒ ලැබිය යුතු කෙනාට කියනවා ණය ගැතිය කියලා. ඒතර ණය ගැතිය කියන්නේ වත්කමක් වෙනවා. එතකොට මේ වත්කම් ඔය කියපු උදාහරණත් එක්ක අපිට වත්කම් කියන එක අපිට ක්ලාසිෆයිඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බෙදන්න පුළුවන් ආකාර දෙකකට. කොහොමද මේ බෙදන්නේ? එකක් තමයි ජංගම නොවන වත්කම්. අනිත් එක ජංගම වත්කම් කියලා. ජංගම නොවනයි කියලා කියන්නේ මොකද්ද පුතේ? ජංගම නොවන කියලා අදහස් වෙන්නේ ව්‍යාපාරයක මේක තියෙන්නෙම අවුරුද්දකට වඩා වැඩි කාලයක්. උදාහරණයක් විදිහට දැන් ඉඩම කියන එක අද තිබිලා හෙට නැති වෙන්නේ නැහැනේ. ඒක අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියෙනවා. ගොඩනැගිල්ලත් එහෙමයි. ව්‍යාපාරයක තියෙන වාහනත් එහෙමයි. සාමාන්‍ය වසරකට වඩා වැඩි කාලයක් තියෙනවා. යන්ත්‍ර සූත්‍රත් එහෙමයි. ලේ බඩුත් එහෙමයි. එහෙනම් වසරකට වඩා වැඩි කාලයක් තියෙන ඉඩම් ගොඩනැගිලි වාහන වගේ දේවල් ජංගම නොවන වත්කම් වෙනවා. ඊට පස්සේ අර කියපු වත්කම් අතුරින් ව්‍යාපාරයක වසරකට වඩා අඩු කාලයක් තියෙන වත්කම්. උදාහරණයක් විදිහට කඩේකට බඩු ගන්නවා තමයි. කඩේකට බඩු අරන් හෙට විකුණන්නනේ ගේන්නේ. ඒවා තියෙන්නේ වසරකට වඩා අඩු කාලයක්. භාණ්ඩ තොග. මේ තිබ්බා මේ ඉවරයි. ඒවා ජංගම වත්කම්. වසරකට වඩා අඩු කාලයක් තියෙන්නේ. ඊට පස්සේ මං කියවනේ අපි කාට හරි ණයක් දෙනවා කියලා. ණයක් දුන්නම ලැබිය යුතුයි. එයා ගැද්දෙක් අපිට ණය ගැටියා. එහෙම නැත්නම් එයාට වෙළඳ ලැබිය යුතු දෑ කියලාත් කියනවා පුතා. ඒතර අපි යාට ණයක් දුන්නේ තව අවුරුදු 5කින් ගෙවපන් කියලා නෙවෙයිනේ. හෙට දෙන්න, අනිද්දා දෙන්න. ණය ගැතිය කියන්නේ වසරකට වඩා අඩු කාලයකින් ලැබෙන්න ඕන සම්පතක්, වත්කමක්. එයාට ජංගම වත්කමක් වෙනවා. ඒතර ණය ගැතිය කියන්නේ ජංගම වත්කමක් හේතුව වසරකට වඩා අඩු කාලයකින් සල්ලි හම්බ වෙන්න ඕන නිසා. ඊළඟට පුතේ ඒක හරි වත්කම් සරලව කියන්නේ පුතා. හරි සංක්ෂිප්තව කියන්නේ තේරුම් ගැනීම පහසු වීම සඳහා තමයි මේක කියන්නේ. ඊට පස්සේ වගකීම් කියලා කියන්නේ ඇතිවන බැඳීම් obligations කියලා කියනවා. බැඳීම් කියලා කියන්නේ obligations ඒ කියන්නේ ණය නේ ගත්තොත් ගෙවන්න ඕන. අන්න ඒක තමයි obligations කියලා කියන්නේ එතන. සමහර බැඳීම් තියෙනවා අපි ගෙවන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයකින්. should be settled more than 1 year. අවුරුද්දකට වඩා වැඩි කාලයකින් ගෙවන්නේ. බැංකු ණය වගේ දේවල්. අදාරන් හෙට ගෙවන්නේ නැහැනේ.
ඒවා ගෙවන්නේ අවුරුද්දකට වඩා ගෙවන්නෙම අවුරුද්දකට වඩා වැඩි කාලයකින්. ඒවා ජංගම නොවන වගකීම්. ඒතර ජංගම වගකීම් කියලා කියන්නේ අපි ගෙවන්න ඕනේ වසරකට වඩා අඩු කාලයකින්. උදාහරණයක් හිතන්න. ඉස්සෙල්ලා මම ණයක් දුන්නාම ලැබිය යුතු උනානේ මට. මට ලැබිය යුතු උනා නම් මම ණය දුන්නාම. ව්‍යාපාරේ ණයක් දුන්නාම එයාගෙන් ලැබිය යුතුයි. මේ ව්‍යාපාරේ ණයට ගන්නවා කාගෙන් හරි. ව්‍යාපාරේ ණයට ගන්නවා කාගෙන් හරි පුද්ගලයෙක්. ඒතර ව්‍යාපාරේ යාට ගෙවිය යුතුයිනේ. ව්‍යාපාරේ ගෙවිය යුතුයිනේ. ඒතර යාට කියනවා ණය හිමියා කියලා. ලැබිය යුතු නම් ණය ගැතියා යා වත්කමක් කිව්වා. අපි ගෙවිය යුතු නම් ණය හිමියාට, ඒ කියන්නේ අපි පුද්ගලයෙක්ගෙන් ණයක් කරන් තියනවා ව්‍යාපාරේ. ඒතර ව්‍යාපාරය විසින් එයාට ගෙවිය යුතුයි. ඒ ගෙවිය යුතු කෙනා ණය හිමියා. එයාට වෙළඳ ගෙවිය යුතු දෑ කියලාත් කියනවා. වෙළඳ ගෙවිය යුතු දෑ. ඒතර එයාට ගෙවන්න ඕනේ පුතා වසරකට වඩා අඩු කාලයකින්. අපි නේද කාගෙන් හරි යාළුවෙක්ගෙන් ණයක් කිල්ල ගත්තොත් ඌ කියනවාද අවුරුදු 25කින් ගෙවපන් කියලා නෑනේ. ගෙවන්න ඕනේ අවුරුද්දකට වඩා අඩු කාලයකින්. ණය හිමියා කියන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයකින් හෙවත් ජංගම වගකීමක්. එයා ගෙවන්න ඕනේ අවුරුද්දකට වඩා අඩු කාලයකින්. මේ බැංකු ණය අද අරන් හෙට ගෙවන්නේ නැහැනේ. ඒක ගෙවන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයකින්. අවුරුද්දකට වඩා වැඩි කාලයකින් ගෙවනවා කියලා කියන්නේ ඒක ජංගම නොවන වගකීමක්. බැංකු ණය වගේ දේවල්. මේ ඔක්කොම ගෙවන්න ඕන දේවල්. කියන්නේ බැඳී. ඒවා වගකීම් කියලා කියන්නේ. ඊට පස්සේ හිමිකම් කියලා කියන්නේ අයිතිකරුගේ අයිතිය. අයිතිකරුගේ අයිතිය. ඒ කියන්නේ ප්‍රාග්ධනය කියලා කියනවා. මම ව්‍යාපාරයකට රුපියල් ලක්ෂයක් දාලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා දෙයියනේ කියලා. මම ව්‍යාපාරේ පටන් ගන්නවා රුපියල් ලක්ෂයක් යොදලා. ඒක තමයි මගේ අයිතිය. ඒක තමයි මගේ හිමිකම. එහෙනම් ව්‍යාපාරික අයිතිකරුවන්ගේ අයිතියට කියන හිමිකම කියලා. ප්‍රාග්ධනය කියලාත් කියනවා. ඒ කියන්නේ අයිතිකරු නේද? කරන යෙදවීම. අයිතිකරු ව්‍යාපාරයට කරන යෙදවීම තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. හිමිකම කියලා කියන්නේ. හරිනේ? එහෙනම් පැහැදිලි. වත්කම්, වගකීම්, හිමිකම්. ඊට පස්සේ ආදායම්. ආදායම් කියන්නේ උපයන දේවල්. ගයක් කුලියට දෙනවා, කොමිස් එකක් ලැබෙනවා, පොලියක් හම්බ වෙනවා, ව්‍යාපාරයක් විකුණුම් කරනවා. ඒ උපයන දේවල් පුතා අපි ආදායම් විදියට ගන්නවා. උපයන ඉපයීම්. ඉපයීම් තමයි ආදායම් කියලා කියන්නේ. ඊට පස්සේ වියදම් කියලා කියන්නේ charges ගාස්තු. ගාස්තු. විදුලි ගාස්තුව, දුරකථන ගාස්තුව නේද? පැටුප් කියන්නේ ආයතනයේ ගාස්තුවක් නේ? වියදමක් නේ? ඊට පස්සේ දුරකථන ගාස්තු ඔය හැම ගාස්තුවක්ම අපි අඳුරගන්නේ ඒ කියන්නේ ආයතනයක් දරන පාඩු පුතා. ගාස්තු කියන ආයතනයක් දරන පාඩු තමයි වියදම් කියලා කියන්නේ. එහෙමනම් මෙන්න මේ කෙටි වීඩියෝ එකකින් උත්සාහ කළේ ඔයගොල්ලන්ට මේ මූලික ගිණුම් කරන මූලධර්ම පිළිබඳව පුංචි අවබෝධයක් ලබා දෙන්න මේ කෙටි වීඩියෝ එක හරහා. එතකොට ඔයගොල්ලෝ accounting class එකට එනකොට අනිවාර්යෙන් මේ කතන්දරේ විනාඩි 5ක් යන්නේ නැහනේ. පොඩ්ඩක් කියවලා බලලා අවබෝධ කරගෙන එන්න. එහෙමනම් සිළුම දරුවන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.